Hello guys, ඉතින් අද මම ඔයාලට අරන් දෙන්නේ තවත් සුපිරි වීඩියෝ එකක්. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේ මම අද අරන් දෙන්නේ අලුතෙන් අප්ඩේට් වුණු කෝල්කාරයාගේ ලයිට් සිස්ටම් එකේ පොඩි විස්තරයක් ගැන වීඩියෝ එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් පහළ තියෙන like button එක press කරලා දාන්න මගේ වීඩියෝ එකට like එක. අදම නම් මගේ වීඩියෝ එකක් අලුතෙන් බලන්නේ. මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන් මම පහළ තියෙන subscribe button එක ඔබලා bell icon එකත් all press කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලගේ ළඟටම notification එකක් කරහා ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් හරි අපි සුපුරුදු පරිදි උඩ ඉඳන් පහළට යන්. ඉතින් ඉස්සෙල්ලාම මම නියොන් ටික ගැන කතා කරන්න. ඔයාලට පේන ඇති නියොන් හැමතැනම වගේ ගහලා තියෙනවා. නියොන් අඩියක් 100යි. අඩියක් කියන්නේ මෙතන ඉඳන් මෙතනට. ඉතින් ඔයාලට කඩෙන් ගන්න පුළුවන් රුපියල් 100ක් වගේ පොඩි මුදලකට. ඉතින් මගේ බයිසිකලේ තියෙනවා අඩි බබර් එකේ අඩියයි හෝන් එකේ අඩියයි අඩි 2යි. මේ රතු පාට එකයි අඩි 3යි. S2යි 4යි. මේකයි 5යි. මේකයි 6යි. ඊට පස්සේ මේකයි මේ සඳකඩ පහනේ තියෙන එකයි 7යි. මේකයි අර රෝස් පාට එකයි අඩි 9ක් තියෙනවා මගේ බයිසිකලේ නියොන්. ඉතින් එතකොට මට රුපියල් 900ක් විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ දුවන පටිය ගැන කතා කරමු. ඉතින් මේ තියෙන්නේ 350 දුවන පටියක්. මේකේ තියෙන සුපිරි බැටරි නම් බහිනවා. මේක ඉතින් රෑට පේන්නේ 3 ලයිට් ප්‍රෝග්‍රෑම් කරලා වගේ. මෙන්න මේ ලයිට් දුවන්න හදලා වගේ තියෙනවා කියලා පේන්නේ. ඉතින් ඔච්චර තමයි නියොන් ටික ගැන. ඉතින් මම දැන් නියොන් ටික ඔෆ් කරලා ඉන්නවා. ඔයාලට පැහැදිලි නෑ වගේ. මට පොඩි දෙයක් කියන්න බැරුණා. අඩි 9යි නෙවෙයි. නියොන් අඩි 10ක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අතන සෙට් එකෙන් නියොන් අඩියක් ගහලා තියෙනවා. එතකොට මට රුපියල් 1000ක් ගිහිල්ලා තියෙනවා නියොන් වලට විතරක්. ඉතින් ඊට පස්සේ මම නියොන් ලයිට් එක ඔෆ් කරගෙන ඉන්න. ඉතින් ඊට පස්සේ මම VIP එක ගැන කතා කරන්න. VIP සිස්ටම් එක ගැන. ඉතින් මේ තියෙන පොඩි VIP එකක්. මේක රුපියල් 200ක් වගේ තමයි උනේ. මේකේ සිස්ටම් 5ක් තියෙනවා. නිලුයි රතුයි තමයි ගෙහිපත් වෙන්නේ. මේකත් එහෙමයි. මේකේ සිස්ටම් ටිකම තමයි මේකේ තියෙන්නේ. ඒක නිලුයි රතුයි මේක 350ක් විතර වුණා. ඉතින් මේ ලොකු බාර් එක මං හදාගත්තා කියන්නේ සයිට් එකක් ගෙනල්ලා මේ ලයිට් අතර අමුණලා පොල් එක ගහලා. ඉතින් එහෙම තමයි හදාගත්තේ. ලයිට් එකක් 40ට ගත්තේ මං. එතකොට 160ක් වුණා හතරට. ඉතින් සර්කිට් එක ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. සර්කිට් එකට 350ක් වගේ වුණා. එකෙනෙක් අහලා තිබ්බා මගෙන් සර්කිට් එකට 350යි. ඊට පස්සේ මෙන්න මේ කහ පාට එක ඒකත් මෙන්න මේ නිලුයි රතුවේගේ සිස්ටම් එකටම ගහලා තියෙන්නේ. ඒකෙත් මේකක් 40ක් වුණා. එතකොට හතරට 160යි. මේ සර්කිට් එකටම ගහලා තියෙන නිසා වැඩි වියදමක් වුණේ නැහැ ඒක හදාගන්න. ඉතින් දැන් මම ඔයාලට VIP මේක දාලා පෙන්නන්නම් සිස්ටම් ටික. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් ඔයාලගේ සුපිරිම සිස්ටම් ටිකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති කහ පාට VIP බාර් එක. මේක නිකන් අර වීල් වල වස්සල ගහන කැට හතර VIP එකක් වගේම තමයි දුරට පේන්නේ. ඉතින් ඔය විදිහට තමයි VIP සිස්ටම් එක තියෙන්නේ. ඉතින් දැන් මම පාස් එක ගැන කියන්න. ඉතින් මෙන්න මේකක් 650ක් වගේ උනේ. එතකොට මේවා තුනක් තියෙනවා. මට 650 තුනක් ගියේ නෑ. මට 650 එකයි ගියේ මේක ගන්න විතරයි. මේක මම යාළුවෙක්ගෙන් ගත්තේ කලින් වීඩියෝ එකේ මම කියලා තියෙනවා. ඉතින් මේක ඔයාලට මතක ඇති මගේ පරණම වීඩියෝත් බලලා තියෙනවා නම් මෙතන ගහලා තිබ්බා නිල් පාට නියොන් එකක් එක්ක ලොකු හෙඩ් එකක්. හෙඩ් ලයිට් එක සුදු පාටක් විතරක් තියෙන. ඉතින් ඒක දීලා තමයි මේක ගත්තේ. ඉතින් මේක ගත්තේ මෙතන පැත්තෙන් තිබ්බ චූටි ෆෝක් ලයිට් එකයි මෙන්න මේ වගේ දුවන පටියකුයි දීලා. ඉතින් මේ දෙකෙන් මේ විදිහට තමයි ගත්තේ. මෙන්න මේක නම් මම සල්ලි වලට ගත්තේ 650යි. ඉතින් මෙන්න මේ යට තියෙන කාච දෙක ගත්තේ 950කට වගේ.
ඉතින් 950ට ඕක පාඩු නැහැ සෑහෙන එළියක් තියෙනවා. ඕක තුනක් පාට තියෙනවා. කහයි සුදුයි ක්‍රීම් පාටයි. ඒකල ගැහිපත් වෙනවා. මේ තුනත් එහෙමම තමයි. ඉතින් දැන් මම ඔයාලට ඒකත් දාලා පෙන්නන්නම්. පළවෙනියට ස්විච් එක ඔන් කරාම ඔය විදිහට පේනවා. ඉතින් ආය ස්විච් එක ඔෆ් කරලා ඔන් කරාම මේ විදිහට පේනවා. මම පාස්වර්ඩ් 3 ලයිට් 4 ගහලා තියෙන යටින්. ඊට පස්සේ ආය ස්විච් එක ඔෆ් කරලා ඔන් කරාම මේ වගේ සේරම ක්‍රීම් පාටට පේනවා. ආය ස්විච් එක ඔෆ් කරලා ඔන් කරා. මේ වගේ ගැහිපත් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති උඩ තියෙන ලයිට් දෙක කහයි සුදුයිපත් වෙනවා. මැද තියෙන එක ක්‍රීම් පාට ගැහිපත් වෙනවා. යට තියෙන පොක් ලයිට් එක කාච දෙක කහයි සුදුයිපත් වෙනවා. ඉතින් ඔය වගේ තමයි සුපිරිම එළියක් තියෙනවා. දැන් අපි යන් අනිත් ලයිට් සිස්ටම් එක ගැන කතා කරන්න. ඉතින් ආය තියෙන්නේ මෙන්න මේ ඉස්සරහා තියෙන රෝසයි රතුයි කොළයි නිලුයි තුනේ ලයිට් හතර පෙන්වන්න මේ ගැන කතා කරන්න. ඕක ගහලා තියෙන සර්කිට් එකට මම සර්කිට් එකත් පෙන්වන්න. ඉතින් ආයෙ තියෙනවා RGB ගහලා ඒකට. ඔයාලට පේන ඇති මේ මෙතන මෙහෙම බයිසිකලේ බාර් එකේම සේරම මත් ගාඩ් එකේ ගහලා තියෙනවා. ඉතින් මෙතන තට්ටේ ලයිට් හතරකුත් ගහලා තියෙනවා. ඒ සේරම ගහලා තියෙන සර්කිට් එකට. ඊට පස්සේ මෙන්න මෙතන බාර් එක යට තියෙනවා නිල් පාට හතරක්. ඒ හතරක් ගහලා තියෙන්නේ ඒකටම. ඊට පස්සේ ඔච්චර තමයි මගේ බයිසිකලේ ලයිට් තියෙන්නේ. දැන් මම අඩු කරා සේරම ලයිට්. ඊට පස්සේ ආයේ මෙතන තියෙන 250. ඒ කියන්නේ මෙන්න මේ 350 දුවන ලයිට් පටියේ භාගේ ඒක 250 වුණාට අපේ පැත්තේ මිල ගණන් මං කියන්නේ ඔය අඩු වෙන්න පුළුවන් එක්ක වැඩි වෙන්න පුළුවන්. මුන් එක ගණන් කියනවනේ ඒක නිසා. ඉතින් මම ඔයාලට දැන් මෙතන බුදු පිළිම ගන්න පෙන්නන්න බැරි වුණා. ඒකත් පෙන්නලා ඉන්නවා. ඒකල්ල මම සර්කිට් එක පෙන්නන්න. ඔය වගේ තමයි බුදු පිළිම තේන්නේ. ඉතින් දැන් මම ඔයාලට සර්කිට් එක පෙන්නන්නම්. ඉතින් මේ තියෙන ඔයාලට පේන ඇති ඒ සර්කිට් එක. ඔයාලට පැහැදිලි නැතුවත් ඇති. මොකද මම ටිකක් කරුවල වෙලා ගත්තේ. ඒක නිසා මෙන්න මේ සර්කිට් එක මම ගත්තේ 250කට වගේ. මේකේ සිස්ටම් මාරු කරන එක තියෙනවා. ඊට පස්සේ මේකේ ස්පීඩ් වැඩි කරන එක තියෙනවා. මේක ලයිට් වැඩි කරන එක තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට මේක දාලා පෙන්නන්නම්. වගේ පත් වෙනවා ඔයාලට පේනවා ඇති. ඔයාලට පේනවා ඇති ස්ලෝ විදිහට ගැහිපත් වෙනවා. මම ඔකේ බ්‍රයිට්නස් එක වැඩි කරගන්නම් ලයිට් වල. අවම තනි පාට දාලා මේ මැද පැටර්න් එක තුන් පාරක් ඔබ ගමු සේරම වැඩි වෙනවා ලයිට් වල එළිය. ඊට පස්සේ දැන් මම සිස්ටම් එක අමාරු කරගන්නම්. RGB වගේ ඉන්නේ ලා පාට වලින් පත් වෙලා තද පාට වෙලා පාට අඩු වෙනවා. ඉතින් මේක තමයි සුපිරිම. මම ඔගේ වේගය වැඩි කරන්න. වගේ වේගය වැඩි වෙනවා. ඔය ගාන තමයි සුපිරි ලස්සන. ඉතින් ඔයාලට වෙන යට බාර් එකට තියෙන හතරත් මෙතන ඉස්සරහා තියෙන ලයිට් එකත් එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි මේවා කරන්න තියෙන්නේ. මම දැන් ඔයාලට ලයිට් සේරම දාලා පෙන්නන්නම්. මම මෙතන ඉඳන් පෙන්නන්නම් ඔයාලට. ඔය වගේ තමයි තියෙන්නේ. ඉතින් මට පාස් එක දාන්න බැරි වුණා. මම පාස් එකක් දාගන්නම් දැන්. ඔය වගේ දැන් තියෙනවා. ඔයාලට පේනවා ඇති. කලින් පෙනුනට වඩා සුපිරි.
ඔවුන් වගේ තමයි ඉතින් තියෙන්නේ. හරි ඉතින් අදට වීඩියෝ එක තට්ටේ ලයිට් එක පෙන්වන්න බැරි වුණා. මම පෙන්වන්නම්. තට්ටේ ලයිට් එකත් මේ වගේ. ඉතින් ඔච්චර තමයි පුදු පිළිම ගාවන් අර විදිහට තියෙනවා. ඉතින් අද වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. ඊළඟට ගේන්න ඕන වීඩියෝ එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ඉල්ලුමට මම සැපයුම් දෙනවා. ඇත්තම කිව්වොත් මට අයිඩියාස් එන්නේ නැහැ වීඩියෝ දාන්න. ඔයාලා කියන්න ඉතින් ඔයාලා ඉල්ලන එකක් මම දානවා. ඉතින් අද වීඩියෝ එකම ඉවර වෙනවා. ඔයාලා සේරටම සුබ දවසක්. එහෙනම් කොල්ලෝ අපි ගියා. හොඳයි නම් හොඳයි කියලා කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.